2025 මාර්තු 29 වෙනිදා වෙන සෙනසුරු මාරුවත් එක්ක මකර ලග්න හිමියන්ට ඉදිරි අනාගතයේ කොහොමද ගත වෙන්නේ කියන එක තමයි අද මම වීඩියෝ එකකින් කතා කරන්නේ. මොකද මකර ලග්න හිමියන්ගේ අවුරුදු 7මාරක රාष्ट्रක තත්ත්වය අවසන් වෙනවා මේත් එක්කම. ඉතින් ගොඩාක් ලොකු සහනදායී කාලයක් තමයි මේ ඉදිරියට උදා වෙන්නේ. ඔයාලට ඉබේම තේරුම් යනවා අවුරුදු 7මාරක් පුරා ඒ රාष्ट्रක තත්ත්වයේ හැමිය ඔයාලා ජීවිතේ ගෙවපු හැටි. ඔයාලට මේ සෙනසුරු මාරුවත් එක්කම ඔන්න උදා වෙන්නේ සුවිශේෂී කාලයක්. මකර ලග්න හිමිය හැමෝටම වගේ සුවිශේෂී වෙනස අත්විඳින්න හැකියාව ලැබෙනවා. ලග්න භාවයේ වගේම දෙවෙනි භාවයට අධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහයා. සෙනසුරු ග්‍රහයා තුන්වෙනි භාවයට තමයි සංක්‍රමණය වෙන්නේ. ඔන්න ඉතින් පස්වෙනි භාවයේ නවවෙනි භාවයේ වගේම 12වෙනි භාවයේ කොටු වලට දෘෂ්ටි එල්ල වෙනවා. අපි බලමු මකර ලග්න හිමියන්ට මේකින් වෙන බලපෑම මොකක්ද කියලා. අවුරුදු 7මාරක් පුරා ඔයාලා විදේශ ගමනක් යන්න සූදානම් වෙලා හිටියනම් බාධක තත්ත්වයන් මතුවෙන්න ඇති. ඔන්න ඉතින් මේ තත්ත්වය වෙනස් වෙලා ඔයාලට මේ බාධාව ඉවත් වෙලා විදේශ ගමන යන්න වාසනාව උදා වෙනවා. ඒ වගේම තමයි විදේශයකට ගිහින් ඉන්න අයට රැකියාවක් නැතුව හිටියනම් ඔන්න ඔයාලට රැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මකර ලග්න හිමියෙන් ගෙයක් හදන්න පටන් ගත්තා. මේ අවුරුදු 7මාර පුරාම ගේ හැදුවත් ඒකට යන්න ඒක පදිංචි වෙන්න අවස්ථාව උදා වුණේ නැහැ. මේ වෙලාවේදී කියන්න ඕනේ මේ රාष्ट्रක තත්ත්වය අවසන් වීමත් සමගම ඒ පදිංචියට ඔයගොල්ලෝ සූදානම් වෙන්න. අනිවාර්යයෙන්ම වලට පදිංචි වෙන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම නිවාස නැති අයට නිවාස සිහින ඉටු කරගන්න වාසනාව උදා වෙනවා. ඒ පදිංචිය වෙනස් වීමත් එක්කම ඔයාලගේ ජීවිතේට ඉතාමත් ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම වන්දනා ගමන්, විදේශ ගමන්, කෙටි සංචාර වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. පහුගිය කාලය පුරා මානසික ආතතියෙන් හිටපු හැමෝටම ඔන්න පුළුවන් වන්දනා ගමනක් ගිහිල්ලා විනෝද චාරිකාවක් ගිහිල්ලා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න. ඒ කියන්නේ ඉදිරියට හොඳ කාලයක් වලට උදා වෙන්නේ. ආගමික කටයුතු වල නිරත වෙනවා වගේම ආධ්‍යාත්මික කටයුතු වල නිරත වෙන්නත් අවස්ථාව ඉබේම සැලසෙනවා. වසර 7මාරක් පුරා ඒ රාष्ट्रක තත්ත්වයක් ගත කළා කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ ලොකු හැලහැප්පීම් සිද්ධ වුණ හින්දා. ජීවිතය ගැන හොඳ අවබෝධයක් මේ වෙලාවේදී ඇති කරගෙන තියෙන්නේ. පහුගිය වසර ගණන පුරා සිදුවුණ සිදුවීම් එක්ක ඔයාලට හැමෝම ගැන අඳුර ගන්න ලැබුණා. තමුගේ ඥාතීන් සම්බන්ධව, මිතුරන් සම්බන්ධව ඒ හැම දෙනාම ගැනම නිසි අවබෝධයක් ලැබුණා. මේ ලැබුණු පන්නරයත් එක්ක ජීවිතේ ඉදිරි ගමන ඔයාලගේ අතිසාර්ථක කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ ජීවිතේ ධනාත්මකව හිතන්න ඔයාලා පටන් ගන්නවා. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න, අලුත් රැකියාවක් කරන්න, ජීවිතය ගැන නව මුහුණුවරකින් හිතන්න ගන්නවා. ඉතින් මේක තමයි තියෙන විශේෂත්වය. ඔයාලගේ අපලකාරී වාතාවරණය නිමා වුණා කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ ලොකු වෙනසකට භාජනය වෙනවා. ඔයාලට මේ වෙලාවේ දරුවන් ඉන්නව නම් දරුවන්ගේ ලොකු ප්‍රගතියක් දකින්න ලැබෙන කාලයක්. ඒ වගේම තමයි ඔයාලගේ බුද්ධි මට්ටම, ඔයාලගේ දක්ෂතාවයේ උපනයන වෙන කාලයක්. ඉතින් හැමෝම අතරේ ඔයාලව ප්‍රසිද්ධියටපත් වෙනවා. සමාජය තුළ හොඳ නමක් දිනා ගන්නත් ඔයාලට අවස්ථාව සැලසෙනවා. මේ වෙලාවේදී කරන්න ඕනේ එක දෙයයි ඔයාලගේ බුද්ධිය මෙහෙवला සියලුම වැඩ කටයුතු ආරම්භ කරන එක. සාමාන්‍යයෙන් මකර ලග්න හිමියන් ගොඩාක් උත්සාහයෙන් වැඩ කටයුතු කරන අය. අදිෂ්ඨානයේ ගොඩක් ප්‍රබල චරිත. ඉතින් ඒ හින්දා මේගොල්ලන්ට ජීවිතේ ජය ගන්න ගොඩක් ලේසි. අපලකාරී වාතාවරණයක් උදා වුණත් හැමදාම මෙයාලා ගොඩාක් මහන්සි වෙලා වැඩ කටයුතු කළා. ඒ සියලුම මහන්සිය ප්‍රතිඵල වලට දැන් දැනගන්න පුළුවන්. ඒකේ වටිනාකම දැනෙන්නේ මේ රාष्ट्रක තත්ත්වය අවසන් වුණාට පස්සේ. මේ වෙලාවේදී ඔයාලා උත්සාහයෙන් කරන ඕනම දෙයකින් ජය ගන්න පුළුවන්. මේ වෙනකොට ඔයාලා යම්කිසි ව්‍යාපාරයක් හරි ස්වයං රැකියාවක් හරි පටන් ගත්තොත් මේ අවුරුදු නොවැම්බර් මාසෙ වෙනකොට ඉතා විශාල ජයග්‍රහණ උදා කරගන්න පුළුවන්. ඔයාලා නොසිතපු විදිහට ඔයාලගේ ව්‍යාපාරය සාර්ථකත්වයට පත් වෙනවා. මේ වෙලාවේදී තුන්වෙනි භාවයට සෙනසුරු ග්‍රහයාගේ පැමිණීමත් එක්කම සහෝදර සහෝදරියන්ට සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒත් ඉතින් සහෝදර සහෝදරයන් එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු වෙනවා. ඒ වගේම දෙමව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් පසු වෙන්න ඕනේ. ඒ ගැන දැනුවත් වෙලා ඒ සම්බන්ධව ඔයාලා නිසි විදිහට වෛද්‍ය ප්‍රතිකර්ම කරගන්න ඕනේ. මකර ලග්න හිමියෙකුට මේ වෙලාවේදී රෝග තත්ත්වයන් තිබුණා නම් ඒවා සුව අතට හැරෙන කාලයක්. ඉතින් ඒ හින්දා මකර ලග්න හිමියන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ තමුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව. සමහර කේන්ද්‍ර සටහන්වල මේ වෙලාවේදී තුන්වෙනි භාවයේ සඳු ග්‍රහයා පිහිටලා ඉන්නවා. ඔන්න ඒ වගේ තත්ත්වයක් තිබුණොත් යම්කිසි ගැටලුකාරී වාතාවරණයක් උදා වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි සඳු ග්‍රහයා දෙවෙනි භාවයේ හරි හතරවෙනි භාවයේ හරි පිහිටලා ඉන්නවනම්. ඉතින් මේ වගේ වෙලාවෙදී මානසික ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා වලට තියෙන හොඳම දේ තමයි මේ සඳහා ප්‍රතිකර්ම කර ගැනීම. කේන්ද්‍ර පරීක්ෂාවක් මගින් වලට පුළුවන් මේ සඳහා සුදුසු ප්‍රතිකර්ම කරලා අපල තත්ත්වය සමනය කරගන්න. ඔයාලට තියෙන WhatsApp message එකක් දාලා කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් කරලා මේ සඳහා සුදුසු පාසාන වර්ගයක් පනඳ ගන්න. මේකෙන් ගොඩාක් දුරට තියෙන අපලකාරී වාතාවරණ නිමා කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි සමහර අයට යම්කිසි බාධා තත්ත්වයන් කේන්ද්‍ර සටහන් තුළ දකින්න ලැබෙනවා. එන්නේ බාධා තත්ත්වයන් ඉවත් කරගන්න නම් පාෂාණ වර්ගයක් පැළඳීම තුළින් මේ සඳහා ලොකු සහනයක් ලබා ගන්න පුළුවන්. ඕනම කෙනෙක් ආසයි ජීවිතේ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න. ඒත් ඉතින් සමහර කේන්ද්‍ර සටහන්වල තියෙන ග්‍රහ පිහිටීම් හින්දා මේකට බාධා තත්ත්වයන් මතුවෙනවා. ඔයාලට පුළුවන් ඒ සම්බන්ධව දැනුවත් වෙලා ඒවට සුදුසු ප්‍රතිකර්ම කිරීම මගින් ඔයගොල්ලන්ගේ ජීවිතේ දියුණුව කරා ළඟා වෙන්න. ඒ සඳහා අවශ්‍ය නම් WhatsApp message එකක් දාලා ඔයාලට මේ ගැන දැනුවත් වෙන්න පුළුවන්. අඩුම මිල ගණන් යටතේ කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන ඒ වගේම පාෂාණ සම්බන්ධව පරීක්ෂාවක් කරගෙන ඔයාලට පුළුවන් ඒ තුලින් ජීවිතේ ජය ගන්න. සමහර අයට මොනතරම් මුදල් ඉපෙව්වත් මුදල් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර අයට මොනතරම් ව්‍යාපාර කරන්න හැදුවත් ඒකට බාධා තත්ත්වයන් මතුවෙනවා. මකර ලග්න හිමියෙක් කියන්නේ ගොඩාක් ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් කියලා මම කිව්වා. ඉතින් මේ අදිෂ්ඨානයේ තියෙන එක ධෛර්ය සම්පන්න බව මේගොල්ලන්ගේ ජීවිතේ ඉහළම තලයකට පත් වෙන්න මේගොල්ලන්ට වාසනාව උදා කර දෙනවා. ඒත් ඉතින් මේවයි ග්‍රහ පිහිටීම් මත දුබලතාවයන් මත මේ தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම කිව්වේ මකර ලග්න හිමියෙකුට විශාල වශයෙන් දියුණුවක් ළඟා කරගන්න පුළුවන් තමුන්ගේ ග්‍රහ පිහිටීම් බලලා ඒවා බලවත් කිරීම තුලින්. ඔන්න ඉතින් ඔයාලට ජීවිතේ ජය ගන්න අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඔයාලා කැමති නම් අදම WhatsApp message එකක් දාලා ඔයාලගේ කේන්ද්‍ර සටහන නිවැරදිව පරීක්ෂා කරලා ඒවට ප්‍රතිකර්ම කරගන්න.